සුබේදාගේ පියයුරක් කපලා තිබුණා. සුබේදාගේ මනුස්සයා එක හොඳටම දැක්කා. ඒත් කවුද එහෙම දෙයක් කළේ? අනිත් එක මොකටද? හරි, අද කතාවට යමු. කතාව මම ලියපු එකක් නෙමෙයි. අවුරුදු 70කටත් උඩ කාලෙක සාදත් හසන් මන්ටෝ කියන ඉන්දියානු ලේඛකයා ලියපු කතාවක්. හැබැයි මේක ඇහුවම මේක ලියලා තියෙන්නේ එච්චර ඈත කාලෙක කියලා නම් ඔයාට හිතෙන්නේ නැති වෙයි. මටත් පුදුම හිතුණා. මම මේ කියන්නේ ලියලා තිබ්බ කතාවම නෙමෙයි. මම තේරුම් ගත්ත කොටසත් එක්ක එකතු කරලා. ඒක නිසා මේ කතාව කියවලා තියෙන කෙනෙක් ඔය කිව්වේ කතාව නෙවෙයිනේ කියලා කියන්න එපා. හරි. ඔන්න දැන් සුබේදාගේ කතාව. සුබේදා බැන්දේ ටිකක් පරක්කු වෙලා. අම්මයි තාත්තයි දෙන්නටම හිටියේ එකම දරුවත් සුබේදා. සමහර විට ඒකින්දම අම්මයි තාත්තයි ඕනවට වඩා හිතලයි හොයලයි තමා වෙන්න ගිය කසාද නවතින්නත් ඇත්තේ. කොහොම හරි අවසානයේ වයස 24ක් ඉවර වෙලා තමයි සුබේදා බැන්දේ. 24ත් වයසක්ද කියලා අහන්න එපා. සුබේදලාගේ සමාජයට අනුව වැඩි වියපත් වුණු ගමම විවාහ වෙනවනේ. එරත් මේ මීට අවුරුදු 70කට එහා කතාවක්නේ. 14න් දෙන්න හිටිය කෙල්ලට 24 වෙනකන් ඉන්න උනාම ඒ අම්මලාට ඒක ලොකුවට දැනෙනවා තමයි. සුබේදා බැන්දේ එයාට වඩා දෙගුණයක් විතර වැඩිමල් මිනිස්සෙක්. ඒ උනාට හරිම හොඳ මිනිස්සෙක්. එහෙම හිතලා සුබේදාත් හිත හදාගත්තද දන්නෙත් නෑ. හැබැයි එහෙම හිත හදාගත්තා වගේ තැනකට එන්නත් නැතුව ඇති කියලාත් හිතෙනවා. සුබේදා හොඳ ආගමික භක්තියක් තිබුණු කෙනෙක් වගේම දෙමව්පියන්ට හොඳටම කීකරු කෙල්ලෙක්. ඉතින් එයාට ඒ ගැන එහෙම ප්‍රශ්නයක් නෑ වෙන්න ඇති. ඒ සමාජයේ ඒ වගේ විවාහ ඕන තරම් සිද්ධ වෙනවනේ. එතකොට සුබේදාගේ මිනිස්සයා මුනාෆ්ගේ කලින් නෝන මහත්තයා මැරිලා. ඒ මරණයෙන් අවුරුදු 2-3කට පස්සේ තමයි මේ කසාදේ උනේ. කොණ්ඩේ රැවුලයි පොඩ්ඩක් ඉදිලා තිබ්බට මොකද මුනාෆ්ට තමන්ගෙම කියලා ඇඳුම් කඩයක් තිබුණා. එතකොට තමන්ගේ කියලා හොඳ ගෙයක් තිබුණා. ණයක් තුරහක් නැති නිදහස් ආර්ථිකයක් තිබුණා. පවුලේ සමාජිකයොත් එක්ක ලොකු සම්බන්ධයක් තිබෙත් නැති ජීවිතයක් ගෙවපු හින්දා හොයන දේ ඉතුරුත් වුණා. ඒ වගේම ඉතින් මුනාෆ්ගේ ජීවිතේට ඇඟිලි ගහන්න එන අයත් අඩුයි. ඇඟිලි ගහන වයස පහු වෙලානේ. ඉතින් එහෙම බලපුවාම සුබේදාට හම්බ වෙලා තියෙන්නේ හොඳම මිනිස්සයා නෙවෙයිද? කෙල්ල හිටියේ හරි සතුටින්. සුබේදාගේ අම්මයි තාත්තයි දෙන්නත් දුවගේ කසාද ගැන හරි සතුටින් තමයි හිටියේ. පරක් වුණාට මොකද හොඳ තැනක් හම්බුණා කියලා එයාලා කිව්වා. සුබේදා සතුටින් ඉන්නවා දකින මුනාෆ් හිටියෙත් සතුටින්. ඉතින් දැන් මෙතන මොකුත් ප්‍රශ්නයක් නැණි කියලා හිතෙනවනේ. බලන්න ලෝකේ ප්‍රශ්න තියෙනකොට විතරයි අපිට කියන්න කතන්දර තියෙන්නේ. මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැති දවසට මිනිස්සුන්ට කතා කරන්න දේවලුත් නැති වෙලා යයි. හරි ආපහු යන් කතාවට. ඔන්න සුබේදා හැම සතියකම එක දවසක් මහගෙදර යනවා. ඒ යනකොට දෙමාපියන්ට රෙදි පෙරදි කෑම බීම එහෙමත් අරගෙන යනවා. මුනාෆ් ගොයියා කවදාවත් ඒවට එපා කිව්වේ නැහැ. මේ කියන දිනේ වෙනකොට සුබේදා දල වශයෙන් සතියන්ත 96ක් මහගෙදර ගිහිල්ලා තිබ්බා. ඒ කියන්නේ මේ වෙනකොට සුබේදාගේ කසාදෙට අවුරුදු 2කට විතර ගිට්ටුයි. ඒ කියන දවසේ සුබේදා ගෙදර යනකොට ගෙදර මල ගෙදරක් වෙලා. සුබේදාගේ තාත්තා හදිස්සියේ පපුවේ අමාරුවක් හැදිලා මැරිලා. අන්න එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නව ඇත්තේ කියලා හිතනවානේ. ඔව් ආරම්භය මෙතනින් වගේ තමා. හැබැයි ඇත්තම ප්‍රශ්නේ පටන් ගන්නේ මෙතනින් නෙමෙයි. දැන් සුබේදාගේ අම්මා ගෙදර තනියම. සුබේදාට හරි කල්පනාව අම්මා ගැන. මුනාෆ් කියන්නේ සාමාන්‍යයෙන් ওই වගේ දේවල් එච්චර හිතන මිනිස්සෙක් නෙවෙයි. ඒ මිනිස්සයාගේ මුළු අවධානයම තියෙන්නේ රෙදි කඩේ ගැනනේ. සුබේදාගේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා මූණේ තිබ්බ සතුට අඩු වෙලා කියලා හැම මුනාෆ්ට පෙනුනෙත් නැහැ. ඒ කොහොම වුණත් මුනාෆ් නරක මිනිස්සෙක් නෙවෙයි. එක දවසක් සුබේදා කිව්වම ඔයා කැමති නම් මං කැමති අපේ අම්මව මෙහෙ එක්කෙන්න කියලා මුනාෆ් කිව්වේ වචන 10යි. ඕක අහන්නත් දෙයක්ද මේක ඔයාගේ ගෙදර ඔයා කැමති දෙයක් කරන්න. හරියටම වචන 10යි. ඉතින් සුබේදා ගෙදර ගිහිල්ලා අම්මවත් එක්ක කරගෙන ආවා. සුබේදා ගිහිල්ලා අම්මවත් ගෙදර එක්ක කරගෙන ආවා කියන එක නේද හරි. ඊට පස්සේ මුනාෆ් මහන්සි වෙලා ගමේ ගෙදර තිබුණු බඩු බාහිර ආදියත් මෙහෙට ගෙනාවා. ගේත් විකුණුවා. ගේ විකුණුවා කියන්නේ සල්ලිනේ.
ඔන්න ඔතනදී තමයි ප්‍රශ්නේ පටන් ගන්න ඇත්තේ කියලා හිතනවනේ. ඔහොම ඉන්නකෝ. මං කියන්නම්. මුනාෆ් හොඳ බෑනෙක් වගේම සුබේදගේ අම්මත් හොඳ නැන්දම්ම කෙනෙක්. නැන්දම්ම පුළුවන් උපරිමයෙන් දුවගේ වැඩවලට උදව් වුණා. බෑනත් නැන්දම්මට උපරිම පහසුකම් සැලැස්සුවා. තමන්ටම කියලා කාමරයක්, කැමති ඕනම කෑමක්, නිතර අලුත් රෙදිපිලි හැම දෙයක්ම ලැබුණත් සුබේදගේ අම්මගේ හිතේ පොඩි අවුලක් තිබුණා. බෑනා ගෙදර වියදමටවත් මගෙන් කිසිම දෙයක් ගන්නෙ නෑනේ. ගෙදර බඩුවක් මුට්ටුවක් කෙලවලුවක්වත් ගේන්න දෙන්නෙත් නෑ. සල්ලි දුන්නාම ගන්නෙත් නෑ. නිකම් මෙහෙම ඉන්න එක මගේ හිතට හරි බරක් අප්පා. ඔන්න ඔය වගේ එකක් මේ අම්මා කියනවා. එතකොට දුව කියනවා අම්මා ඕවා එයාට එහෙන්නෙම කියන්න එපා. එයාගේ හිත නරක් වෙයි කියලා. එතකොට අම්මා කියනවා ඒ වුණාට ඉතින් මාත් මොනවම හරි කරන්න ඕනනේ කියලා. එයා අම්මට සලකන්නේ එයාගේම අම්මට වගේ. තමන්ගේ අම්මව බලා ගන්න කවුරුත් සල්ලි ගන්නවද? ඔන්න එතකොට අම්මා මෙන්න මෙහෙම කියනවා. සල්ලි විතරක් නෙවෙයි මගේ ළඟ රත්තරන් බඩු ටිකකුත් තියෙනවා. තාත්තා ඉතුරු කරපු සල්ලියකුත් තියෙනවා. දැන් ගේ විකුණපු සල්ලිත් තියෙනවා. මං ඉතින් මෙව්වා වෙන කාටවත් දෙන්න කියලා. දැන් උනත් මේ සේරම ගෙනල්ලා ඔයාගේ ඔඩොක්කුවට දාන්න මට පුළුවන්. ඒත් ඉතින් මං කැමතියි මේ වයසක කාලේ ඔයාගේ ඔඩොක්කුවේ දරුවෙක් කඳනවා බලන්න. අන්න ඒ දරුවට තෑග්ගක් හැටියට මේ හැමදේම දෙන්න තමයි මං කැමති. ඔන්න දැන් නම් හරියටම ප්‍රශ්නේ පටන් ගත්තා. මෙච්චර කල් මුනාෆ්ට තිබ්බෙත් නැති, සුබේදට තිබ්බෙත් නැති, තිබ්බත් ලොකු ප්‍රශ්නයක් නොවී තිබුණ පොඩි ප්‍රශ්නයක් ඔන්න ලොකු ප්‍රශ්නයක් වෙන්න පටන් ගත්තා. අම්මා මුනාෆ්ටත් හොරෙන්ම සුබේදව දොස්තර කෙනෙක් ළඟට එක්ක ගියා. දොස්තර බෙහෙත් දුන්නා. හරි ගියේ නෑ. දෙවෙනි දොස්තර ළඟටත් ගියා. තුන්වෙනි දොස්තර ළඟටත් ගියා. බෙහෙත් බිව්වා. වෙනසක් උනේ නෑ. ඊට පස්සේ අම්මා කිව්වා දේශීය වෙදකම් කරලා බලමු කියලා. කසාය බිව්වා, ගොලි බිව්වා. ඊටත් පස්සේ අම්මා කිව්වා සාත්තුවක් කරලා බලමු කියලා. යන්ත්‍රයක් දැම්මා, නූලක් බැන්දා, පහන් පත්තු කරා. නැත්තම් නැති වුණාවේ අම්මේ. දැන් ඉතින් කරන්න තියෙන හැමදේම කරානේ. සුබේදා කලකිරිලා එහෙම කිව්වා. එපා වෙලා. ඒත් අම්මා එහෙම උත්සාහය අතාරින්න ලෑස්ති වුණේ නෑ. එහෙම බෑ ළමයෝ. ගෑණියෙක්ට දරුවෙක් පවුලකට ළමයෙක් කොච්චර වටිනවද කියලා ඔයාට තාම තේරෙන්නේ නෑ. සමහර විට ඒ අම්මට හිතෙන්නේ නැති සුබේදාට ළමයි නැති හින්දා මුනාෆ් තව කසාදයක් කරගන්නත් ඉඩ තියෙනවා කියලා. මුනාෆ්ටත් වයස ටිකක් වැඩි වුණාට මොකද හොඳ ආදායමක් තියෙනවා. හොඳ මනුස්සයා. මුනාෆ්ට කෙල්ලෙක් දෙන්න මිනිස්සු අකමැති වෙන එකක් නෑනේ. මුනාෆ් ගේන ඊළඟ ගෑනු කෙනාට දරුවෝ හම්බුනොත් එතකොට සුබේදාගේ තත්ත්වේ හරි පොඩ්ඩක් ඉන්න. දැන් මම දන්නවා ඔයාට තියෙන ප්‍රශ්න ටික. ඉතින් ළමයි නැත්තේ සුබේදාට නෙවෙයිද දන්නෙත් නෑනේ. මුනාෆ්ගේ කලින් කසාදේ ගෑනිට ළමයි ඉඳලත් නෑනේ කියලා. ඇයි මේ නාකි ගෑනිට තේරෙන්නේ නැත්තේ? ඒක ඉතින් අපිට හිතුණට ඒ ගෑනිට හිතුනේ නෑනේ. ඒකනේ මෙතන ප්‍රශ්නේ. එහෙම හිතන්නේ මේ මිනිස්සයා දන්නේ නෑ. එයා දැනගෙන හිටිය විදිහට පිරිමින්ට ළමයි නැති වෙන්නේ නෑ. ඒ ගෑනු අය එහෙම ලොකු අධ්‍යාපනයක් ලැබපු අයවත් සමාජානුයෝජනය වුණ අයවත් නෙමෙයිනේ. දැන් ඔය සුබේදා සහ අම්මා මේ දරුවෙක් හදාගන්න ආගිය ගමන් බිමන් ගැන මුනාෆ් ලොකුවට දන්නේ නෑ. දැනගත්තත් මුනාෆ් ඒවා ගැන කතා කරෙත් නෑ. මිනිහෙක් මේ වගේ දෙයකදී නිහඬවම ඉන්නත් ඉතින් හුඟක් හේතු ඇති. කොහොම හරි සුබේදා දරුවෝ ලබන අදහස අත්තරින්න හදන හැම වෙලාවෙම අම්මා හරහට හිටියා. ඇත්තටම ඕනනම් සුබේදාට මේක අත්හැරලා දාන්නත් තිබුණා. මොකද මුනාෆ් ළමයි ඉල්ලලා කරදර කරේ නෑනේ. දැන් බලමු ඊට පස්සේ සුබේදාගේ අම්මා ආයෙ සුබේදාව එක් කරගෙන ගියේ කොහෙටද කියලා. දොස්තර කෙනෙක් ගාවටද? තෙතෙක් ගාවට? මොකක් හරි බ්ලැක් මැජික් එකක් කරන කෙනෙක්? නෑ. අම්මා මේ පාර සුබේදාව යොමු කරන්න හොඳම තැනට. ඉහළම තැනට. අම්මා කිව්වා කවුරු මොන දේවල් කිව්වත් කරත් අවසානයේ දරුව දෙන එක තීරණය කරන්නේ අල්ලාහ්. දෙවියන්. අපි දෙවියෝ යදින්න ඕන. අපේ දුක අල්ලාහ්ට කියන්න ඕන. දුකසේ ඉල්ලුවොත් ලැබෙයි. ඔයා එහෙම ඉල්ලලා නෑනේ කියලා. එදා තමයි සුබේදා පළවෙනි වතාවට
දෙවියන්ට යාදින්නක් කියන්න පටන් ගත්තේ. ඒ හැම වචනෙකම තිබුණේ මට එක දරුවෙක් දෙන්න. දරුවෙක් නැති ජීවිතයකින් ප්‍රයෝජනයක් නැහැ. මම වගේ කිසිම ප්‍රයෝජනයක් නැති ගෑණියෙක් මේ ලෝකෙට උපද්දවන එකෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මාවත් ලෝකෙට වැදගත් කෙනෙක් කරන්න. ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් නොලබන කෙනෙක් හැටියට ජීවත් වෙන්න මේ ජීවිතේ මොකටද? මේ විනාශේ මගෙන් අයින් කරන්න. මේ සාපේ මගෙන් අයින් කරන්න. දරුවෙක් උපද්දවන්න බැරි ගෑණියකින් ඇති ඵලය මොකද්ද? මට පළදරන ගෑණියෙක් වෙන්න ඕන. මගේ ගෙදර දරුවෙක් අඬන්න ඕන. මට මේ තනබුඩු වලින් ඒ දරුවන්ට කිරි දෙන්න ඕන. ඒ දරුවෝ ඉස්කෝලේ යවන්න ඕන. එක දරුවෙක් කිහිල්ලේ ගහගෙන උයන්න ඕන. ළමයි එක්ක සෙල්ලම් කරන්න ඕනේ. ළමයි සෙල්ලම් කරන්න ගිහින් රෙදිවල කුණු ගාගෙන ආවම ළමයින්ට තරවටු කරන්න ඕන. ඒ ඇඳුම් මේ අත් දෙකෙන්ම හොදලා වේලලා ඔහොම දිගට සුබේද යාඥාවට ගත කරන වෙලාව වැඩි වෙන තරමට එයාගේ දුක වචන වලට ගන්න තරමට ඇස් වලින් කඳුළු ගලන තරමට සුබේදාගේ හිතට සැනසීමක් දැනුණා. ඔන්න ටික දවසක් යනකොට සුබේදා දෙයියොත් එක්ක ගත කරන කාලය වැඩි වුණා. ටික දවසකට කලින් සුබේදාගේ මූණේ තිබ්බ පාළු ගතිය, පරාජිත ගතිය නැති වෙලා ගිහින් මූණට එහෙම කාන්තියක් වැටුණා. එතකොට සුබේදායි අම්මයි දැනගත්තා දෙවියෝ දරුවෙක් දෙන්න ළඟයි කියලා. මේ පේන්නේ ඒ සුබ ලකුණු කියලා. ඒ දවස්වල හැමදාම රැයට සුබේදාට හීන පේනවා. ඒ හැම හීනෙකම මහා පොදු දර්ශනය තමයි ළමයි. සමහර වෙලාවට සුබේදා දරුවෙකුට කිරි පෝරනවා. දරුවා කිරි උරා බොනකොට පේවුරක් ඇතුලෙන් කිරි උනන හැටිත් සුබේදාට දැනෙනවා. සමහර වෙලාවට ටිකක් ලොකු ළමයි කුරතල් කර කර ඉන්න සුබේදා මිදුලේදී ළමයාව උඩ දැම්මම ඒ ළමයා අහසෙන් ඉහළට ඇදිලා ගිහිල්ලා ආපහු පොළොවට නෑවිත් අතුරුදාන් වෙනවා. අන්න එතකොට මෙයා බය වෙනවා. තව ටික දවසක් යනකොට සුබේදාට දැනෙන්න පටන් ගත්තා එයාගේ පියයුරු වලින් කිරි වැස්සෙනවා කියලා. ඒ නින්දෙන් නෙවෙයි මහ දවාලේ. ඔන්න ඊට පස්සේ උනේ සුබේදාගේ යාඥාව මගහැරුණු එක. වාරයක් දෙකක් තුනක් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ සුබේදා දවසම ළමයින්ගේ වැඩ කරන්න පටන් ගත්තා. ළමයි 5 දෙනෙක්ගේ විතර රෙදි ගෙනාවා, සපත්තු ගෙනාවා, ළමයින්ගේ රෙදි හේතුවා, වේලුවා, ළමයි ගේ හැඩි කරලා කියලා ළමයින්ට කෑ ගැහුවා. උදේ පාන්දර කළුවරේම ගෙදරින් යන රෑ 10ට විතර සල්ලි මිටියක් එක්ක ගෙදර එන මුනාෆ් පිළිගන්න ඒ ගොයියා මේ සංගෙදිය ගැන ඒ හැටි දෙයක් දන්නේ නැහැ. එක දවසක් මුනාෆ් ගෙනත් දුන්න සල්ලි මිටියක් කිරි උරු කරන භාජනයට දාලා භාජනේ ලිපේ තියලා. අන්න ඒක දකින කල්ම මුනාෆ්ට තේරුන්නේ තමන්ගේ ගෑනිට වෙලා තියෙන විනාශේ. කවුද මේකට සල්ලි දැම්මේ? පිස්සුද කියලා මුනාෆ් කෑ ගැහුවා. අනේ ළමයි උනාම එහෙම තමයි යන්නේ. ගහන්න නම් එපා ඕනේ. ළමයි දන්නේ නැහනේ සල්ලි වල වටිනාකමක්. ඉන්න මං ওই ටික වේලලා ගන්නම්. මේ ළමයි නම් ඔන්න මුනාෆ්ගේ ඇස්සරුණා. එතකොට සුබේදාගේ අම්මා සුබේදා ගැන කල්පනාවෙන්ම උන්දගේ ඇස් පිය වුණා. හැබැයි සුබේදාට එහෙම ගාණක් නැහැ. අම්මා මැරුණා කියලා දුක් වෙවි ඉන්න බෑනේ. එයාට ළමයි 5 දෙනෙක් එක්ක ලේසි සුමයක්ද කරන්න තියෙන්නේ. මුනාෆ් සෑහෙන්න කල්පනා කරා. සුබේදාගේ තත්ත්වය දැකලා ඇත්තටම මිනිහට දුකයි. මුනාෆ් එයාගේ යාළුවෝ එක්ක කතා කරා. තත්ත්වය විස්තර කරලා විසඳුමක් බලාපොරොත්තු වුණා. වාසනාවට එකම එක යාළුවෙක්ට මේ ප්‍රශ්නේ සැබෑ තත්ත්වය තේරුණා. සහ කරන්න ඕන දේ තේරුණා. දැන් තත්ත්වේ නරක ඇතට හැරිලා මුනාෆ් කරන්න තියෙන හොඳම දේ සුබේදාව මානසික රෝග ගැන දොස්තර කෙනෙක් ආවට අරන් යන එක. සමහර විට බෙහෙත් දීලා ගෙදර එවයි. නැත්තම් මාසයක් දෙකක් තියාගෙන බෙහෙත් කරලා හොඳ වුණාම ගෙදර එවනවා. අවාසනාවට මුනාෆේ අදහසට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් මුනාෆ් නරක මිනිස්සෙක් නෙවෙයිනේ. එයා ඇත්තටම සුබේදා ගැන දුක් වුණා. එයාව පිස්සු ඉස්පිරිතාලයකට දාන්න මුනාෆ්ගේ හිත ඉඩ දුන්නේ නැහැ. සුබේදාට පිස්සු බෙහෙත් නම් පොවන්න බෑ. කොහොම හරි මං සුබේදාව බලා ගන්න ඕන. මුනාෆ් එහෙම හිතුවා. ඒ කාලේ වෙනකොට එළිය ළමයි එකතු වෙලා සෙල්ලම් කරද්දි කෑ ගහනවා ඇහෙනකොට සුබේදාට මල පනිනවා. ඒ එළිය ළමයින්ගේ සද්දෙට නිදාගෙන ඉන්න පොඩි ළමයි ඇහැරෙනවයි කියලා. මේවයින් මිනිස්සුත් දැනගත්තා සුබේදාට පිස්සු කියලා. මිනිස්සු සුබේදාගේ පිස්සුව පරීක්ෂා කරන්න එන එක නවත්ත ගන්නත් ඕන. එදා අර සල්ලි මිටිය කිරියකට දැම්මා වගේ විනාශකාරී වැඩක් කරන්නේ නැති වෙන්නත් ඔක බලා ගන්න ඕන. අනිත් එක කලින් උන්දෑ වගේ මෙයා දෙයියෝ ළඟට ගියොත් එහෙම මුනාෆ්ට ආයේ තනි වෙන්නත් වෙනවනේ. ඉතින් කොහොම හරි සුබේදාව හොඳ කරගන්න ඕන.
හැමදේටම වඩා අවුරුදු ගානකට උඩදී තමන් කැන්දගෙන ආව සංසුන් කෙල්ල, නිරවුල් කෙල්ල ආයෙත් දකින්න මුනාෆ්ට ඕන වුණා. මුනාෆ් තීරණය කළා කඩේ ඉන්න හොඳම සේවකයාට කඩේ බලා ගන්න බාර දීලා ටික කාලෙකට ගෙදර ඉන්න. සුබේදාව බලා ගන්න. කවද වෙනකන්ද කියලා ඇහුවොත් සුබේදාට සනීප වෙනකන්. මම සුබේදාගේ ළඟින් ඉඳලා දේවල් කියලා හෙමීට තේරුම් කරලා දෙනවා. මුනාෆ් එහෙම හිතුවා. එහෙම හිතුවට ඉතින් ළඟින් ඉඳලා දේවල් තේරුම් කරලා සුබේදාව යථා තත්ත්වයට ගන්න තිබුණ කාලේ ගිහිල්ලා සෑහෙන කල් බව වැඩි දවසක් යන්න ඉස්සර මුනාෆ්ට තේරුණා. ඒත් මොකක් හරි ක්‍රමයක් ඇති. අවසානයේ මුනාෆ්ට ක්‍රමයක් හම්බුණා. මුනාෆ්ගේ යාළුවෙක් දවසක් ගෙදර ඇවිල්ලා කිව්වා එයාගේ ප්‍රශ්නයක්. එයාගේ ප්‍රශ්නේ තමයි මුනාෆ්ගේ ප්‍රශ්නෙට උත්තරේ තිබ්බේ. යාළුවාට ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා. දැන් ඒ ගෑනු ළමයාට දරුවෙක් ලැබෙන්න. දරුවා නැති කරන්න කරපු බේත් හේත් වැඩ කරලත් නැහැ. යාළුවා හිටියා හරි කලබලෙන්. මුනාෆ් කිව්වා ඔය ළමයා ඉපදෙන්න දෙන්න කියලා. එහෙම කොහොමද? මට ළමෙක් ඕනේ නැහැ. එතකොට මුනාෆ් කිව්වා හරි ළමයා ඉපදුනාම මට ගෙනල්ලා දෙන්න. සුබේදාට ඕන ළමෙක්නේ. දරුවෙක් ගෙනල්ලා දෙන එක තමයි එකම විසඳුම කියලා මුනාෆ් හිතුවා. මාස කීපයක් ගෙවිලා ගියා. මුනාෆ්ගේ ගෙදර කිසි වෙනසක් නැහැ. සුබේදා කලින් වගේම ගෙදර ළමයි ඉන්නවා කියලා හිතාගෙන වැඩ. ඒ අතරේ කඩේට නොයා ගෙදර ඉන්න එක ගැන මුනාෆ්ට දොස් කියන්නත් පටන් අරන්. අර මිනිස්සයා හොර කරනවද දන්නෙත් නැහැ. ඔයා මෙතන ගෙදරට වෙලා ඉන්නවා. එහෙම නෑ සුබේදා. මං ගණන් බලනවනේ. ඇත්තටම ඇයි ඔයා මෙහෙම ගෙදරට වෙලා ඉන්නේ? දැන් තව මහන්සි වෙලා ආදායම වැඩි කරගන්න බලන්න ඕන කාලේ. ළමයි 5 දෙනාම ඉස්කෝලේ යවන්න කොච්චර වියදම්ද? සුබේදා එහෙම කියනවා. මම මේ වැඩ කරලා මෙපා වෙලා ඉන්නේ සුබේදා. ටික දවසක් විවේක අරන් යනවා. අනිත් එක ඔයා මොකටද ඒ ගැන ඔය හැටිවද වෙන්නේ? අපිට මුකුත් අඩුපාඩුවක් නෑනේ. දැනට නෑ තමයි. ඒ වුණාට ඉතින් අම්මා කෙනෙක් හැටියට මං අනාගතය ගැනත් හිතන්න ඕනනේ. මම වද වෙන්නේ මේ ළමයින්ගේ අනාගතය ගැන. මුනාෆ් ඉතින් සුසුමක් කරලා හිත සැහැල්ලු කරගන්නවා. දැන් ওই ප්‍රශ්නේ විසඳෙන්න ළඟයිනේ කියලා හිතලා. ඒ දවස්වල මුනාෆ් සුබේදාගේ හිතේ විශ්වාසය ඇති කරා සුබේදාට ආයේ දරුවෙක් ලැබෙන්න යන්නේ කියලා. අනේ දැන් නම් ඇති. ආයෙ නම් අපිට ළමයි ඕනේ නැහැ හොඳේ. සමහර දාට කොන්දට අත තියාගෙන අමාරුවෙන් ඇවිදින ගමන් සුබේදා කියනවා. ඔන්න දරුවා ලැබෙන දිනේ ආවා. යාළුවා දරුවා ගෙනල්ලා දුන්නා. සුබේදා ඒ වෙලාවේ හිටියේ නිදාගෙන. හවස 4ට විතර ඇති. මුනාෆ් ළමයාව අරගෙන ගිහින් සුබේදා ළඟින් තිබ්බා. හෙමින් සුබේදාගේ ඔළුව අත ගෑවා. සුබේදාට ඇහැරුණා. මුනාෆ් කිව්වා මේ පාර පුතෙක් කියලා. ඔව් මේ කොල්ලා කොයි වෙලේද ඉපදුනේ? සුබේදා පුදුම වෙලා ඇහුවා. අද උදේ ඔයාට අමාරු වුණානේ. මට අමාරුවට නිින්ද ගියා නේද? ඒත් දැන් රෑ වෙලානේ. මෙච්චර වෙලා මුනාෆ් සුබේදාගේ හිත හැදුවා. බොරුව ඔප්පු කළා. සුබේදා දරුවා එක්ක කාර්යබහුල වුණා. මුනාෆ්ට සැනසීමක් දැනුණා. යාන්තම් ප්‍රශ්නේ ඉවරයි. දැන් හැම දෙෙම හරියාවි. මුනාෆ්ට සැනසීමේ නිින්දක් ගියා. ගෙදර සාලේ සෑහෙන කාලයකට පස්සේ. පැය ගානකට පස්සේ මුනාෆ්ට ඇහැරුණේ දරුවා අඬන සද්දෙට. මුනාෆ් නිදිමතේම කාමරයට ගියා. එතකොට තමයි මුනාෆ් දැක්කේ සුබේදාගේ පියයුරක් කැපිලා. ළමයා උකුලේ ඉඳන් කෑ ගහලා අඬනවා. එක තනේක ලේ ගලද්දී සුබේදා අතේ තිබ්බ පිහියෙන් අනිත් තනෙත් කපනවා. ඒ මොකද ඔය කරන්නේ? මුනාෆ් කෑ ගැහුවා. දරුවා අඬනවා පැය ගානක්. මගේ කිරි එන්නේ නෑනේ. මම කිරි ගන්න හැදුවේ මෙහෙමවත්. එහෙම කියනකොටම සුබේදාට කලන්තය හැදුනා. සුබේදා අර කපපු තනෙන් ගලන ලේ ටික අතින් අරගෙන බබාගේ කටේ තිබ්බා. බබා ඒක කිල්ලා. සුබේදාට සැනසුම් සුසුබක් පිට වුණා. යාන්තම් කිරියනවා. දරුවගේ බඩ පුරවන්න මට පුළුවන්. ආය අඬන එකක් නෑ කියලා සුබේදාට හිතුණා. ඊට පස්සේ සුබේදාගේ ඇස් පිය වුණා.
ඒක සදාකාලික කලන්තයක්. පොඩි එකා ලේ රසට අකමැත්තෙන් හයියෙන් අඬන්න පටන් ගත්තා.